අද රෑ කෑමේ නෑ. මිරිසොදි විතර. ඉඳලා හිටලා එහෙම වෙන්න ඕන. මොකද වැඩි කෑම සෞඛ්‍යයට හිතදුනා. කවුරුවත් අපි දැක්කේ නෑ මොටයි එළියට එනවා. මොකද කිව්ව අපබ්‍රංශේ? එයා බෑ කියනවා ජුණ්ඩයි. මං කැමති උනේ රෑ කෑමට පස්සේ පැනලා යන්නනේ. බඩගින්න හිරෙන් පැනලා යන එක සෞඛ්‍යයට හොඳ නෑනේ. දැන් මේ කොහෙද ඇත්තටම යන්නේ? අපි යන්නේ දේශ සීමාව ළඟට. එතනින් යහට අඩියක් හරි තිබ්බට පස්සේ කවුද බෝයිට අපිව අල්ලගන්න බෑ. වැඩි හරියයිද ජුණ්ඩයි? මේක නම් වරදින එකක් නෑ. බඩගින්නේ අපිට එච්චර දුර යන්න පුළුවන් වෙයිද මං අහන්නේ? ඔයා හිතන්නේ බඩෙන් උනාට මොටයි මං හිතන්නේ මොලෙන්. එයාලා කිව්ව හොයාගත්තද? මගේ කෑමක් නවත්තලා මෙතෙන්ට එන්න කිව්වේ අයියලා ටික පැනලා ගියා කියන්නේද? කවුද බොයිට පණිවිඩයක් කරනවා? එයා අයියලා ටික අල්ලගනි. මං යනවා කෑම කන්න. ජෙලර් මහත්තයාගේ කතාව ඇත්ත. දැන් කලබල වෙලා වැඩක් නෑ. එයාලව බස් හොයාගන්න පුළුවන්. දැන් අපි කෑම කල්ලෙමු. අපි දවල්ට ගන්න කොයි වෙලාවටද ජුණ්ඩයි? අපිට වතුර ටිකක් බොන්න පුළුවන් ද ජුණ්ඩයි? ටිකක් නැවතිලා යමුද ජුණ්ඩයි? ටිකක් ඉවසලා ඉන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් අපිට කොල්ල කන්න පුළුවන් කඩයක් හම්බ වෙයි. කඩයක් කඩනවා නම් ඔන්න කෑම කඩයක්ම කඩමු හොදේ. කවුද බොයිට ටෙලිග්‍රෑම් එකක්? යන ගමන් මේකෙන් සීනි බෝල කන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න දැම්ම මොකට පිඹින්න එපා. අයියලා හිරෙන් පැනලා ගිහින්. මේ කේක් එකට මොනව කරන්න මාතියා? ඕක පැත්තකින් තියන්න. කේක් වලට වඩා මේ වැඩේ වැදගත්. පස්සට වෙලා ඉන්න මොටයි ඔයාගේ බඩේ සද්දෙට මට මුකුත් ඇහෙන්නේ නෑ. මේ පැත්තට කරත්තයක් එනවා. හැංගිලා ඉඳලා ඉස්සරහට පනිමු. ඔය එන්නේ කියනකොටම ජුණ්ඩයි අපි ළඟ දුවක්කුවක් නෑනේ. ඒකට මොකද ළඟ තියෙන දෙයක් පාවිච්චි කරමු. උපදාන අතර වෙන්න. අත් දෙක උස්සම් බිමට බහිනවා නැත්තම් පේනවනේ. මොනවා? මස් ගාත පිටින් තියනවා. බොරු පිස්තෝලකින් මාව බය කරන්න හදනවද? හරියන්නේ නෑ. මොකද මම බොරු දේවල් ගැන හොඳට දන්නවා. මේ කරත්තේ පුරවල දින මස් පෙට්ටි. ඔව්. ඒව බොරු ඒවා. මස් කඩවල ලස්සනට තියන්න ගන්නවා. මේවා බොරු වුණාට කරත්තේ බැඳලා ඉන්න අස්සේ ඇත්තේ කෙනෙක්නේ. බඩකින්නට නම් මරේ මම. සෑදලේ දාගන්නවා මොටයියේ. මොකක් කිව්ව ජුණ්ඩයි? ඉක්මනට ඔතනින් නැගිටිනවා. කරත්තෙන් යන්න තිබුණු අවස්ථාවක් නැති වුණා ඔයා නිසා. දැන් මාව කරේ තියාගෙන යනවා. නැගිටිනවා. අද රෑ නම් අපිට කන්න හම්බ වෙන එකක් නෑ. මං යනවා කෝටර ගිහලා පොඩ්ඩක් හාන්සි වෙන්න. උණු ගොම සුවඳක් එනවා. අනේ මගේ පස්සෙන් ගලවන්න එපා. මම අස්සේ. අස්සේ කුණාට කරන්නේ බූරු වැඩ. කමෝන් මොටයියා. කමෝන් කිය ඉන්නේ මොනවා හරි කරන්නකෝ. වේර ගන්නෝ. මොන හරියක්ද මාව මෙතනින් බිමට ගන්නෝ. හරි. ඔයාලගේ ලේන්සු එළියට ගන්න. එනවා අනිනවා. දැන් කෑම ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් යමු. හිස් බඩට කෑව වැඩි. මේ වැඩේ කරපු අය ආවුනොත් එහෙම මං එයාලගේ පුන්නක් වහදනවා. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මෙයා මේ ලොකු හරප්පට්ටි අයිතිකාරයා. ඊයේ රෑ කවුද කට්ටියක් මෙයා ළඟ හිටපු වටිනාම ගොන් අස්සව කාලා දාලා. ලොක්කට සෑහෙන තරහ ගිහලා ඉන්නේ.
මන් දැක්ක ඕක කරපු කට්ටිය. එතන 4 දෙනෙක් හිටියා. ඇඳලා හිටියේ ඉරි කමීස. ඒගොල්ලෝ තුවක්කුයි අස්වෙයි හොරකම් කරලා ඊට පස්සේ බෙහෙත් කඩෙත් කඩලා. බෙහෙත් කඩේ කඩලා ආව් බඩේ අමාරුවට බොන බෙහෙත් ඔක්කොම අරන් ගිහිල්ලා. වැඩේ පැහැදිලි. ඒගොල්ලන්ට එනම් බඩේ අමාරුවක් තියෙන. එයාලට පැනලා යන්න දෙන්න. අල්ලපුවාට මං ටැග්ගක් දෙනවා. පාන පිටින් ගෙනාවුත් ලක්ෂ 4ක් දෙනවා. තවත් නරක් වෙලා වගේ. කණ්ඩ බැරි නම් මොකටද ඔය තරම් කෑවේ? මේ දියවෙච්ච වටලප්පන් හරිම රසයි ටිකක් දෙන්නද ජුණ්ඩයියේ. මට ඔය කිසි කෑමක් මතක් කරන්න එපා. අපි කාව හරි මංකොල්ලකම එතකොට මගේ ඇඟේ අමාරු හරියයි. ඔයා දෙන්න හදන තෑගි මුදල ලොකු වැඩි. දැන් රටේ ඉන්න මිනිස්සු සේරම මෙහාට එන්න හදයි යාලා වල්ලන්න. ඒත් මගේ තීරණය නම් වෙනස් වෙන්නේ නැහැ. හෙට උදේ වෙනකොට මම මුළු නගරේ පුරාම යාලා අල්ලන්න කියලා පෝස්ටර් ගහනවා. මගේ ළඟ හිටපු වටිනාම හරකව නැති කරපු එක මම ලේසියෙන් අතාරින්නේ. මේ අයියලගේ පස්සේ යන එක මට දැන් ඉපා වෙලා තියෙන්නේ. මේක ඉවරයක් නැති වැඩක් නේ. මම නම් ඔය මස් මාංශ කන්න කැමති නෑ. මොකද ඒව නොකා හිටියාම ගොඩක් ලෙඩ හැදෙන්නෙත් නෑනේ. ඕන්න පෝස්ටර් දා හරි. ගිහිලා සූකරසේන මහත්තයට කියන්න ඕන. අවශ්‍ය නෑ. මං ඔය ටික ගෙනියන්න. ඔයා සූකරසේන මහත්තයා ළඟද වැඩ කරන්නේ? ඒ වගේ තමයි. මම යාව අඳුරගත්ත ලොක්කා. අර රත්තරන් සිරා කියන හොරවල්ලන මිනිහා තමයි ඔය. සල්ලි දෙනවා නම් මිනිහා ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්ති. දැන් ඉතින් ලක්ෂ 4ම අපේ අතේ. මේ වැඩේ හරි ගියොත් මම මේ රස්සාව අතහැරලා ලොකු වත්තක් අරගෙන සතුටෙන් ජීවත් වෙනවා. කොටම අයියා හිටියේ හරිම අමාරුවෙන් වගේ. එයාලා කිසිම දෙයක් හොරකම් කරන්න නැතුව යන්න ගියා. උසම කෙනා මගේ කුකුල් වක්ටි ගොතල ගත්තා. ඒ කියන්නේ අසනීපේ තියෙන ජුණ්ඩයියට. එහෙනම් අපිට වැඩේ ලේසි වෙයි. යා. මෙයාට දිගටම යනවා. මෙයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙයිද? බාගෙට රෝස් වෙච්ච කුකුල් අණ්ඩක් කනවා තරම් සනීපයක් තවත් නැහැ. මිත්‍රයා මේ නගරේ දොස්තර මහත්තයෙක් ඉන්නවා. මේවා කාගේ වැඩ කියලාද හිතුවේ? කැම දිරවීමේ ප්‍රශ්නයක්. සුළු බෙහෙතක් දුන්නම හරියයි. මේකට අවශ්‍ය වෙනවා කනේරු වැට, අතන ඇට, ඇටි කෙහෙල්, කලං ආට්ට බැගින්. ඒකට අරලු පෙත්තකුත් දැම්ම නම් ඉක්මනට සනීප වෙයි. ඉරපත් වේලක් කෑවනම් නිකම්ම ඔක හරි. එයා අපට ලැජ්ජා කරනවා. බණ්ඩయ్య තමයි මුලින්ම මෙතෙන් එමු කිව්වේ. කට වහනවා සිමයියා. ඔව් ඔව්. අසනීප වුණ කෙනා මට වල දාන්න ලැබෙයිද? ඒක බැරි වෙයි. එයා තව ජීවත් වෙයි. මගෙන් බෙහෙත් ගත්තේ නෑ. RS. ඒ කියන්නේ රත්තරන් සිරාගේ වැඩ. පොඩ්ඩක් ඉන්න මේ ගැටේ තදයි. ඇතුළට අරගෙන එන්න. ඉස්සෙල්ලා 4 දෙනෙක් ගිහිල්ලා තිනවා එක්කෙනෙකුට බඩේ අමාරු. ඒගොල්ලොන්ගේ පිටිපස්සෙන් තවත් එක්කෙනෙක් ඊට පස්සේ ගිහිල්ලා තියෙනවා. අපි යන්න ඕනේ දකුණට. ඔය අසනීපේ හොඳ වෙන්න නම් මොනවා හරි කන්න ඕනේ. මට පුංචි කාලේ ඔය ලෙඩේ හැදුනහම අපේ අම්මා මට උණු උණු කුකුල් සුප් එකක් හදලා දෙනවා. ඒකෙන් සනීපයි. ජුණ්ඩයියටත් හදලා දෙන්නද? හරි හරි කෑනු ගහ ඕනම නම් ඉතින් හදාගෙන එනවා. ඇත්තටම මං හදන්නද? යනවා. අයි ලොක්කනේ කිව්වේ. කට වහගන්න. මං හදන්නම්. එයාට ලොකු හන්දේ මට ලොකුවක් දාන්නේ දෙපා තේරුණාද? මම දෙවනියට වැඩි වෙලා හරි. මම ගහනකන් ඉන්නවා. මට ගහන්න එන්න බෑ. අර ඉන්න කට්ටිය මං හිතුවා අයත් මෙතෙන්ට එයි කියලා.
මෙයා හරියට කාන්දමක් වගේ අපි යන යන තැනට එනවා. බය වෙන්න දෙයක් නෑ වෙඩි නූල නිවිලා. මේ හරිය කුකුල්ලු පේන්න හිටියේ නැති හින්දා මං තඩි උරුලෑවෙක් වල්ලගෙන ආවා. මේ බලන්න. හොඳයි නේද ජුන්ඩයි? කවුරු හරි වෙඩි තියෙන. හැබැයි අපිට නෙමෙයි තියන්නේ. ඕක නවරත්. අයියලා ගෙනියන්න දාවේ. එහෙමනම් වැඩේ ලේසි. අපි දෙන්න එකතු වෙලා ලැබෙන ගාන බෙදාගමු. මට සල්ලි ඕපනාවක් නැහැ. එනවා යන්න. හරිම දුක හිතෙන දර්ශනයක්. දෙන්නටම කිසිම ලෙඩක් නැහැ. රාල්හයි මෙන්න මේ මිනිස්සයව හිරේ දාන්න. ඔහම ඉන්න. මං වැරද්දක් කළේ නෑ. මං හැදුවේ අපරාධකාරයෝ 4 දෙනෙක් අල්ලගන්න. ඒක වැරද්දක්ද? මං හිතන්නේ ඒත් මෙයා එතනට පැනලා වෙඩි තියන්න ගත්ත හින්දා අපරාධකාරයෝ පැනලා ගියා. හරිනම් මෙයාවයි හිරේ දාන්න ඕන. එහෙම වෙන්න පුළුවන්. මට නීතියෙන් අවසරයක් ලැබිලා තියෙනවා අයියලා 4 දෙනාව අල්ලලා හිරේට බාර දෙන්න කියලා. මටත් මේ රටේ පුරවැසියෙක් හැටියට අයිතියක් තියෙනවා. ඒ 4 දෙනාව අල්ලලා දීලා ඒ ලක්ෂ 4 ගන්න. ප්‍රශ්නේ ඒක නම් මං දෙන්නටම සුබ පතනවා. ස්තුතියි රාලාහාමි. කොහ දෙන්න මගේ පිස්තෝලේ. මොනවා කරන්නද යාළුවා? අපි නීතින් හැමෝගෙම අයිතිය රකින්නනේ. මේ තියෙන දේශ සීමාව එහා පැත්තට යනවද? ඔයානේ ලොක්කයිතේ තීරණයක් ගන්නවා. අස්සයා පිටේ යනවට වඩා මිනි කරත් යන එක සනීපයි නේද? මිනි පෙට්ටියකුත් තිබ්බනම් නිදා ගන්නත් තිබුණා. කාට වහගන්නවා මොටයි. එයා කිව්වේ එයාලගේ පස්සෙන් යන එක නවත්තන්න බැරි වුණාට මට පුළුවන් එයාලට වෙඩි තියෙන එක නවත්තන්න. දැන් අපි අයියලාගේ ආරක්ෂක වෙලාද? මෙහෙම ගියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. ඒ මොකද දෙපාර කරන්න හදන්නේ? එයා කියනවා අපි වල්ලලා දෙනවා වගේ කරලා සල්ලි ටික ගන්නවලු. ඊට පස්සේ අපිව නිදහස් කරලා එයා අපිටත් ගාණක් දෙනවලු. මොකද කියන්නේ? ලෑස්තිද? මොකද එයා අපිට යන්න දෙන්නේ? අපිට යන්න දීලා එයා අපිව ආයෙත් සැරයක් අල්ලලා සල්ලි ගන්න. ඔහොම දිගටම කරගෙන යනවා. මට නම් මිනිහා ගැන සැකයි. ඔයා මොකද ජුන්ඩයි කියන්නේ? අනේ මට නම් තේරුන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙනවද? ඇයි මොකද කියන්නේ? මට දවසක් මෙතන ඉන්න බෑ. තීරණයක් ගත්තා. අපි කට්ටිය ඔයාගේ යෝජනාවට කැමති වෙන්න තීරණය කළා. කවුද කැමති කිව්වේ? හොඳ තීරණයක්. දැම්ම පිටත් වෙමු එහෙනම්. මෙතන ඔයාලට ආරක්ෂාව මදි. මොකද්ද සිද්ධ වුනේ කියලා හිතා ගන්නවත් බෑ. මිනි කරත්තයක්. මං දැක්කා. ඒ ගෙනියන්නේ බන පිටින් මිනිහෙක් නේ. ඒක නෙමෙයි. මොකද මේ මෙහාට වෙලා තියෙන්නේ? එයාට මේ කෑම දිරව ගන්න බැරුව අජීර්ණයක් හැදලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්නකො මං තෑගි මුදල ගන්නකම්. ඊට පස්සේ ඔයාලා හැමෝටම ලොකු කෑමක් දෙන්නම්. කරන්න දෙයක් නැහැ. එයා නීතිය කඩන්න නැත්නම් කොහොමද අපි ඒකට විරුද්ධව කටයුතු කරන්නේ? මම ඉතින් මුකුත් ඇහුවේ නෑනේ. ඔයා කැමති ඕන දෙයක් කරන්න. හරි. දැන් ඔයාලගේ පිස්තෝල ටික දෙන්න. ඔයාලව නිදහස් කරන්න කලින් සූකර සේනට ඔයාලව බාර දෙන්න ඕන. නැත්නම් සල්ලි ටික ලැබෙන්නේ නැහැ. මට ඒක නම් තේරුණා. අනේ මට ආයෙත් සැරයක් බාගෙට රෝස් කරපු කුකුල්ලන්ට කනකන් ඉවසිල්ලක් නෑ. ඔන්න ඒක ඔක්කොම ඥාන දෙන්න දුන්නායේ. බොහොම ස්තුතියි. ඔයා හොඳට වැඩේ කරලා තියෙනවා. ඔන්න කියපු විදිහටම පණ පිටින් ගෙනාවා. දැන් ඉතින් ඔයාට ඕන විදිහට වැඩේ ඉවරයක් කරන්න.
දැන් මොකද්ද කරන්න ඉන්නේ? මං එයාලට උපරිම දඬුවම දෙනවා. ඇයි නඩුවක් ඇහුවොත් නරකද? ඒකත් ඇත්ත. එහෙම නැති නඩුවක් අහලම ඒගොල්ලන්ට දරුවන් දෙන්න පුළුවන් නේ. එයා රැවටිලා. කට වහගෙන ඉන්නවා. සාවිය නිහඬ වෙනු. දැන් විත්තියේ නීතිච්චවරයාගේ වාරය. ලොක්කා මේ විත්තිකාරයෝ 4 දෙනා ඔබතුමාගේ වටිනාම ගොන්වැස්සව කාලා දැම්මා. විත්තියේ නීතිඥ හැටියට උපරිම දඩුවම් දෙන්න කියලා ඉල්ලනවා. පැමිණිලි පාර්ශවයට මොනවද කියන්න තියෙන්නේ? ඉක්මනින් කියන්න. ඒගොල්ලෝ වැරදිකරු. ඒක මන් දන්නවා. සිරකරුවනි, නුඹලා සියලු වැරදි වලට වැරදිකරුවන් වී හමාරයි. එම නිසා ඔබලා සියලු දෙනාටම උපරිම දණ්ඩනය නියම කරනවා. කට්ටිය හොඳට රඟපානවා. ඉක්මනට ඉවරුනොත් බඩ පිරෙන්න කන්න පුළුවන්. මේක දැනගන්නවල මං ඒ කිව්වේ බොරු. සල්ලි ටික මං තියාගන්නවා. ඔයාලට කොහොමවත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. එයාලා වෙල්ලන්ට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ නීත්‍යානුකූලව. මං ඒගොල්ලන් ආපහු හිරගෙදරට අරයි යනවා. මේගොල්ලෝ අල්ලගත්ත සල්ලි දීලා එහෙම නිකන් යවන්න බෑ. දැන් හරි. ජුණ්ඩයියා වාහනේට දාගන්න. අපි ඔක්කොම යන් හිරේ. එයාලව නවත්තනවා. සමාවෙන්න ලොක්කා අපි රස්සාවට ආවේ හරක් බලාගන්න. ඔය වෙඩි ෆයිට් වලට ගිහිල්ලා අපිට බෑ අමාරු වෙටෙන්න. කවුද බෝයිව නවත්තන කෙනෙකුට මම ලක්ෂ 4ක් දෙනවා. මං කරන්නම්. ඒයි ඔහම ඉන්නවා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මම මේගොල්ලන් ආපහු හිරේට ගිහිල්ලා දාලා තමයි පස්ස බලන්නේ. ඒ කියන්නේ මට ආපහු මෙහාලා වල්ලන්න පුළුවන්. කිසි දෙයක් තේරෙන්නේ මටත් මොකුත් තේරෙන්නේ නැහැ. ඒත් අපිට හිරගෙදර යන්න වෙනවා කියලා නම් තේරෙනවා. හොඳයි. ඉස්සලාම කවුද බෝයි අල්ලනවා. ඒකට ලක්ෂ 4 ගත්තා. එතකොට අයියලා පැනලා ගිහිල්ලා. අයියලා වල්ලනවා සූකරසේනට දෙනවා. එතකොට තව ලක්ෂ 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ සූකරසේන වල්ලනවා. එයාව අයියලාට දෙනවා. නෑ. මොකක් හරි පටලැවුණා. අල්ලලා දෙන්නේ කාවද කාටද කියන එක ඔයා හිමීට තීරණය කරලා බලලා මට කියන්නකෝ. අපි යම් පරක් වෙනවා. නතර වෙනවා. අයියෝ. ඔහම නවතිනවා. ඔයා කවුද බෝයිට වෙඩි තිබ්බොත් මට ලක්ෂ 4ක් නැති වෙනවා. ඒක කොහොමඩවත් වෙන්න දෙන්න බෑ. මොනවද අනේ මේ කියවන්නේ? මගේ ඔළුව දැන් වෙනදටත් වඩා කටවහන් ඉන්නවා මට අයියේ. බණ්ඩයි වෙලාව හොඳයි අපි පැනගමු. ඒ සැරේ මෙයා මල්ලගේ හිටපු වටිනාම එළ දෙන්න මැරුවා. එයා බලලා දුන්නොත් මම ලක්ෂ 4ක් දෙනවා. මොකද කවුද බෝයි කියන්නේ? මට සල්ලි වුණා කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ යුක්තිය වෙන්න. මට හිතපු හොඳම හරන් එනවා මට නැති කළා.